වැඩිපුර වියදම් වෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකටද එහෙම නැත්නම් පෙට්‍රල් වෙහිකල් එකකටද? ඔයත් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාට තමයි මේ වීඩියෝ එක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් charge කරන්න ඔයාට විදුලි බිල කොච්චරක් යනවද? ඒ වගේම පෙට්‍රල් වෙහිකල් එකක් භාවිතා කරද්දී ඔයාට පෙට්‍රල් වියදම කොච්චරක් යනවද කියන එක ගැන සංසන්දනයක්. මේක ඔයාගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්න බලන් ඉන්න යාළුවට ෂෙයා කරන්න. ඔයත් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් තියෙන කෙනෙක් නම් ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ලංකාවේ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල් ගත්තම පෙට්‍රල් වියදමට වඩා කරන්ට් බිල වැඩිද අඩුද කියන එක. ඒකට අපි මෙන්න මේ විදිහට EV වෙහිකල් එකක් සහ පෙට්‍රල් වෙහිකල් එකක් සංසන්දනය කරලා බලමු. අපි මේකෙදී EV වෙහිකල් එකත් පෙට්‍රල් වෙහිකල් එකත් කිලෝමීටර් 2000ක් ධාවනය වෙනවා කියලා හිතලයි මේ ගණනය කිරීම අද අපි කරන්න යන්නේ. සාමාන්‍යයෙන් අත්දැකීම් අනුව කරන්ට් බිල් එක EV වෙහිකල් එක කිලෝමීටර් 2000ක් ධාවනය වෙන්න විදුලි බිල රුපියල් 14000ක් විතර වැය වෙනවා. ඒ කියන්නේ රුපියල් 14000ක් වැය වෙනවා කියන්නේ කිලෝමීටර් 2000ක් යන්න 1 කිලෝමීටරයකට වැය වෙලා තියෙනවා රුපියල් 7ක මුදලක්. කිලෝමීටර් 2000ක් යන රුපියල් 14000ක් වැය වෙනවා 1 කිලෝමීටරයකට රුපියල් 7ක මුදලක් වැය වෙනවා. අපි මේකම බලමු පෙට්‍රල් වෙහිකල් එකකදී කිලෝමීටර් 2000ක් යන්න කොච්චර මුදලක් වැය වෙනවද කියලා. සාමාන්‍යයෙන් 1 ලීටරයකින් කිලෝමීටර් 20ක් යන වෙහිකල් එකක් හිතලා බලන්න. කිලෝමීටර් 20ක් යන වෙහිකල් එකක් කිලෝමීටර් 2000ක් යන්න පෙට්‍රල් ලීටර් මෙන්න මේ විදිහට අපි ගණන් හදලා 2020න් බෙදලා බැලුවම ලීටර් 100ක් ඕන වෙනවා. අද වෙනකොට එක පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 400ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 400 වගේ ලීටර් 100ක් පෙට්‍රල් වෙහිකල් එකකට මේ කිලෝමීටර් 2000 යන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රුපියල් 40000ක් මේ පෙට්‍රල් වෙහිකල් එකකින් කිලෝමීටර් 2000 යන්න වැය වෙනවා. එහෙනම් අපිට මෙතනදි පේනවා EV වෙහිකල් එකකින් කිලෝමීටර් 2000ක් යන්න වැය වෙන මුදල සාපේක්ෂව පෙට්‍රල් වෙහිකල් එකකට කිලෝමීටර් 2000ක් යන්න වැය වෙන මුදලට වඩා අඩුයි කියලා. එතකොට අපි ඒක පැත්තකින් තියලා සර්විස් එක ගැන බලමු. සාමාන්‍යයෙන් EV වෙහිකල් එකක් කිලෝමීටර් 10000කට පස්සේ තමයි සර්විස් එකක් කරන්න කියලා කියන්නේ. දැනට EV වෙහිකල් එක කිලෝමීටර් 10000ක් ගමන් කරාට පස්සේ සර්විස් එකක් කරන්න ලංකාවේ මුදලින් රුපියල් 20000ක වගේ මුදලක් තමයි යන්නේ. හැබැයි පෙට්‍රල් වෙහිකල් එකක් අපි බැලුවොත් එහෙම කිලෝමීටර් 5000කින් සර්විස් එකක් කරන්න අවශ්‍ය වෙනවා. ඒතකොට පෙට්‍රල් වෙහිකල් එකට මේ කිලෝමීටර් 5000 ගියාට පස්සේ ෆුල් සර්විස් එකක් කරගන්න සාමාන්‍ය රුපියල් 40000ක් විතර වැය වෙනවා. ඒතකොට කිලෝමීටර් 10000ක් ගියොත් එහෙම මේ 40000 දෙගුණයක් වෙනවා. එහෙනම් අපිට මේ ගණිතමය සංසන්දනයෙන් පේනවා ඇත්තටම පෙට්‍රල් වෙහිකල් එකකට වඩා EV වෙහිකල් එකක් වඩාත් ලාභදායී වාසිදායකයි කියලා. මේක ඇත්තටම මූලික වියදමින් සමාන ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් සහ පෙට්‍රල් වෙහිකල් එකක් අතර තියෙන වියදම් අතර සංසන්දනයක් විතරයි. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.